අපි දැන් බස් එකෙන් ඇවිල්ලා බැස්සා මෙතන එවියපොලිස් ට්‍රේන් ස්ටේෂන් එක. ඉතින් ට්‍රේන් එකක් ගන්න තමයි බලන්නේ. මෙහි බස් වලට තියෙනවා මොකද්ද HSL app එකක් තියෙනවා. ඒක බස් ට්‍රේන් ට්‍රෑම් ඕන එක යන්න පුළුවන්. ඒක දාගත්තම අපි one day ටිකට් එකක් ගත්තේ. ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් App Store එකට ගිහිල්ලා HSL app කියලා තියෙනවා. ඒකෙන් දාගත්තම one day ටිකට් එකක් ගන්න පුළුවන්. අපිට ගියේ යූරෝ මෙතන කීයක්ද ගියේ මට හරියට මතක නැහැ. යූරෝ 15ක්ද මම හරියට මතක නැහැ. ඒක බලන්න පුළුවන් ඒක ගන්න. මෙතන තමයි එවියපොලිස් ට්‍රේන් ස්ටේෂන් එක. ඉතින් අපිටත් මේ දැන් බස් එකට නගිද්දී බස් එකේ ඩ්‍රයිවර්ට HSL app එකේ ටිකට් එක පෙන්වවම හරි ස්කෑන් කරන්න මොකුත් නැහැ. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවනවා නම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් එතන ස්කෑන් කරලා මේ ටැප් කරලා ගෙවන්න පුළුවන් එකක් තියෙනවා ටර්මිනල් එක. මම ට්‍රේන් ස්ටේෂන් එකට ඇතුළේ වෙනවා. ට්‍රේන් ස්ටේෂන් එකේ එන්ට්‍රන්ස් මොනවද ගැන්ට්‍රි මොනවද නැහැ. මෙහි ටිකට් එහෙම බලන්න කවුරුත් නැහැ. ඕන එක්කෙනෙක්ට නිකන් යන්න පුළුවන්. හැබැයි ඉතින් නිකන් ගිහිල්ලා නිකන් මේ අදිස්සිය මේ ටික් කොහෙන් පනිනවා. දැන්වත් ඉතින් කේස් එකේ යූරෝ 100ක්ද ඔය ගෙවන්න නැහැ කියලා කියනවා. වැඩි ෆයින් එක යූරෝ 100ක් එහෙම ගෙවන්න නැහැ කියලා කියනවා. මම වෙනම ට්‍රේන් එකට යන්න ඉස්සෙල්ලා කොහොමද යන්න කියලා.